ආහාරයට ගන්න තියෙන දේවල් ආරක්ෂිතයි කියලා කියන්න පුළුවන්ද? රසායනික ද්‍රව්‍ය තමයි ගොඩක් ඒ වගේ දකින්න තියෙන්නේ. සෝස් වලට එමු. මේකේ තක්කාලිද තියෙන්නේ? ඩයි ටිකයි අර චුවින් ගම් හදන ගම් ටිකයි කෙමිකල් ටික දාලා කවලම් කරලා හදනවා පෙනුමෙන් සෝස් එක වගේ. පාරිභෝගික අපිට දෙවියන්ගෙන් පිට ඒක වැක්කිරෙන්න ඕන එක දිගට. උගු ගතියක් එන්න බෑ. කැටි කැටි තමයි හුඟක් වෙලාට ඒක වැටෙන්නේ. ඩෙවල් චිකන් එක. මේක සෝස් වලින් නාවලනේ තියෙන්නේ. හාල් වලට ඩයි දානවා, කොත්තමල්ලි වලට ඩයි දානවා, තේ වලට ඩයි දානවා, කහ වලට ඩයි දානවා. ආහාර පාලන ඒකකයක් තියෙනවා. මේගොල්ලෝ මොකද්ද කරන්නේ? හොඳ දුඹුරු සීනි එක තෙත් සහිතයි. හොඳට සිනදුව තියෙනවා නම් ඒක වර්ණ දාලා. සුදු සීනි වලට වර්ණක දාලා හදලා තියෙන්නේ. හලුනික හොයනවා වගේ තමයි දුඹුරු සීන හොයන එක ලංකාවේ. කවුද මේක මික්ස් කරන්නේ? වෙන නායෙම තමයි ඒක කරන්නේ. තේ වලුණත් දාපු ගමන් කහ පාට වෙනවා. දැන් ඔබ වැටලුවා මිරිස් කුඩු. මිරිස් කුඩු වල 150 පිෂ්ඨය සහ ලුණු වඩා. තක්කාලි සෝස් තක්කාලි නෑ මිරිස් කුඩු වල මිරිස් නෑ කහ කුඩු වල කහනේ. පාට අපේකට අවශ්‍යයි. හැබැයි ස්වභාවික පාට. ඊයේ පෙරේද වැටලුවානේ ඔබතුමාලාගේ ටීම් එක දඩයක් ගැහුවද? අපේ ආහාර පන්තියටදී උපරිම දඩේ රුපියල් 10000. අයියෝ ඉතින් කතා කරන් දෙයක් තියනවා. බිත්තරේ රුපියලක් වැඩි කළා එකම ලක්ෂයක් දඩ ගහනවා. ඇෆ්ලටොක්සින් අඩංගු පෝෂක වර්ග වික්ක කියලා ගහන රුපියල් 3000. දඩ මෙතන තියෙන තාක්කල් අපිට කන්න වෙන්නේ වහ. ලතුහාරෝ දැකලා ඩයි මිශ්‍ර කරලා තියෙනවා. මෙහෙම අතට අරන් බලනවා. අපි දන්න දෙයක් නෑ. සුප් වර්ග වලට කැට විදියට බහුලව පාවිච්චි කරන පුංචි ළමයිගේ කෑම වල. දැන් මේව අපි දකින්නේ පොඩි දරුවන්ට කනලා කවනවා. දෙකේම දාන්න ඕන හර මේක අවුරුදු 3ට ළමයින්ට දෙන්න එපා කියලා. සොසේජස් කන එක. රෝස පාට බව තියාගන්න ලෝකෙ පිළිගත්ත පිළිකාකාරකයක් එකතු කරන්න. මාත්‍ය මොකද ඕනේ? පානපත්තු කරන තෙල්ද ඕනේ? වෙජිටබල් ඔයිල් එකද ඕනේ? කිමිකල් වර්ගයක් දාලා සෙල්සියස් අංශක 80ට රත් කරාම ඒ තනිකරම සුදු පොල් තෙල් පරිප්පු කුකුල් මස් රසට කන්න පුරුදු කරන්න එපා. බොන්චි කුකුල් මස් රසට කන්න පුරුදු කරන්න එපා. ඒ රසට දරුවෝ හුරු කරන්න. කාවේ දැන් මේ වෙනකොට දෙන්නේ මැරුවා මේ පහුගිය සති දෙකේ මතකයිනේ නැද්ද? දන්නේ නැහැ. වෛද්‍යවරයෙකුයි ප්‍රධාන PHI මහත්තයෙකුයි මැරුවා. ඒ වෛද්‍යවරයයි PHI මහත්තයයි ඇවිල්ලා අර චමුදිතගේ වැඩසටහනක කියනවා PHI මහත්තයා රසකාරක වර්ණකාරක ප්‍රෙසර්වේටිව්ස් දාලා හදන ආහාර ගැන මේවා දුන්නාම ළමයින්ට වෙන දේවල් ගැන පැයක වැඩසටහනක් හරි. එයා ආයි ට්‍රේඩ් නේම් එකම කියනවා. ආවල් නිෂ්පාදනය, හවල් නිෂ්පාදනය කියලා. ඒ වැඩසටහනෙන් සති දෙකක් යනකොට ගෙදෙට්ට එනවා. ඇවිල්ලා පාවපොඩ හම්බෙන්න ඕනි කියලා එළියට එන්න කියනවා. පට ගාලා වෙඩි තියලා මරලා දාලා යනවා. ඊට සති දෙකකට පස්සේ එයාත් එක්ක ගියා වෛද්‍යවරයෙක්. හරිද? ඒකනේ වෛද්‍යවරයාත් ඒවා පැහැදිලි කරා. එයා කිව්වා කෙලින්ම කිරිපිටි කියන්නේ අයිස් හා සමානයි කියලා. අයිස් ගන්නවයි කිරිපිටි බොනවයි දෙකේ වෙනසක් නැහැ කියලා. ඊට සති දෙකකට පස්සේ එතුමාත් ඒ විදිහටම මරලා දැම්මා. හැබැයි මේ මරණ දෙක ගැන ඔබ මෙතන ඉන්න එකෙන් 90ක් දන්නේ නැහැ. ඒ නිසා මේ රටේ මිනිස්සු මාර කුහකයි ඈ. ඒ මිනිස්සුયો දෙන්න වෙනුවෙන් ඒ ප්‍රධාන PHI මහත්තයා කියන්නේ බෝධිසත්ව මහත්තයෙක්. වෛද්‍යවරයාත් එහෙමයි. කවුද කටක් කරලා කතා කරන්නේ? දේශපාලඥයෝ කතා කරනවද වේදිකාවල? පිස්සුද ළමයි? අරුගේ රෙද්ද ඇදයි, අරුගේ යටසාය පේනවා. ඔන්නවා තමයි කතා කරන්නේ. ඒ වගේ ශේෂ්ත්‍රවල ඉන්න මිනිස්සු පුරුදු වෙනවා. මගේ පවුලට මන් නැති වුණොත් අර PHI මහත්තයාගේ ඒ මුළු ෆැමිලි එකම අනාතයි ඈ. පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉස්කෝලේ යන වයස. ඉස්කෝලේ යන්න මේ මොන්ටිසෝරි යන්න ළමයා ලෑස්ති කරන වෙලාවේ ඇවිල්ලා එළියට අරන් මරලා තියෙන්නේ. හරි? පැහැදිලිද ඒක? ඒ කාවෙනුවෙන් කතා කරලාද? එයා ඔය කතාව අනිත් පැත්ත හැරෙවුවා නම් මොකක් වෙනවද? හොඳ ගෙයක්, හොඳ වාහනයක් ඒ ඔක්කොම ගන්න තිබුණා. මිනිස් වෙනුවෙන් කතා කරලා මැරිච්ච මිනිස්සයා වෙනුවෙන් මේ ලෝකයේ කතා කරන්නේ. ඔක්කොම කටයි අර පැත්තයි දෙකම වහගෙන ඉන්නවා. මාධ්‍යකාරයෝ එක් කතා කරන්නේ නැහැ ඒව ගැන. ඇයි මුන් ඔක්කොම බයයි. එතකොට මෙහෙම අහගන්න මිනිසා වෙනුවෙන් කතා කරන මිනිස්සු ඔබ එහෙම තනි කරනවා නම් ඊට පස්සේ මිනිස්සු තීරණය කරයි මම මගේ පවුල රැක ගන්නවා මම මාව රැක ගන්නවා තොපි හැඳි ගෑවුනත් කමන්නේ නැහැ කියලා. මොකද එහෙම ඉස්මතු වෙච්ච ගමන්ම මරලා දානවා මිනිස්සු දන්නේවත් නැහැ කතා කරන්නේවත් නැහැ. පැහැදිලිද? දේශපාලඥයෙකුට හයියෙන් පඩයක් ගියොත් ඒකත් කතා කරනවා. ඒක ටිකක් සැර වැඩි සද්ද වුණ වැඩි කියලා. අර රත්තරන් මිනිස්සු මරලා දානවා මහාමග නිකන් ලෝකෙට වටිනා මිනිස් තන්නේ කර මානව හිතවාදී මිනිස්සු ඒගොල්ලෝ. අඩු ගානේ මේ වෛද්‍යවරයා මැරුවා කියලා කවුරුවක්වත් දන්නේ නැහැ හරියට. ඒ සාකච්ඡාව ඕයි නම් මම අර YouTube එකෙන් දාන්නම්. ඒ පැයක් තියෙනවා. ඒ සාකච්ඡාව ඉවර වෙලා ඕයි නම් සති දෙකක් හෝ තුනක් යන්න ඇති දෙන්නම මැරුවා.